එක්තරා කුඩා ගමක අන් සැමටම වඩා ඊතා දක්ෂ ලෙස වළං නිර්මාණය කළ හැකි බුද්ධිමත් කුඹල්කරුවෙක් වාසය කළා. මේ කුඹල්කරුගේ දක්ෂතාවය ගැන අසන්නට ලැබුණු රජතුමා රජමාලිගාව සඳහා ඊතා අලංකාර පරිපූර්ණ වළඳක් නිර්මාණය කරන ලෙස ඔහුට අණකලා. රජතුමාව පුදුමයට පත් කළ හැකි සුවිශේෂී වළඳක් සෑදීම සඳහා මේ බුද්ධිමත් කුමල්කරු අපූරු සැලසුමක් කල්පනා කළා. ඔහු සාමාන්‍ය පෙනුමක් ඇති, නමුත් රජතුමා වෙනුවෙන් ඇතුළත සැඟවුණු පුදුමයක් සහිත වළඳක් නිර්මාණය කළා. කුඹල්කරු තම නිර්මාණය ඊතා ගෞරවයෙන් යුතුව රජතුමා වෙත පිළිගැන්වුවා. රජතුමා වළඳ එසවූ සැනින් එහි ඇතුළතින් කුඩා ස්ප්‍රින්ග් එකක් දුන්නක් උඩට පැනමතු වුණා. එයින් මුළු රාජසභාවම මහත් විනෝදයට පත් වුණා. රජතුමා හදවතින්ම සිනාසෙමින් කුඹල්කරුගේ බුද්ධිය සහ නිර්මාණශීලී හැකියාව අගය කළා. අවසානයේ කුඹල්කරු වීරයෙකු ලෙස නැවත තම ගමට පැමිණි අතර ගම්වැසියන් සියල්ලෝම එක්ව ඔහුගේ බුද්ධිමත්කම සමරනු ලැබුවා.